දේශපාලන ක්ෂේත්‍රයෙන් උණුසුම් පුවතක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අද දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී ඇති බව සඳහන් වෙයි. සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සම්බන්ධතා පවත්වා ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට හෙට දිනේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය හමුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. සිරිලිය සවිය නමින් ක්‍රියාත්මක වූ සංවිධානයක් හරහා සිදු වූ බවට කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස කැඳවා ඇත. එමෙන්ම කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන්ද සැක සහිත ගනුදෙනුවක් සිදු වී ඇති බවට අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි. එම ගනුදෙනුව සඳහා සම්බන්ධ මුදල් ආරංචි මාර්ග පිළිබඳවද පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලා ඇත. මෙම විමර්ශන සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් වැදගත් අනාවරණ සිදු විය හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.